ආයිබෝන් මම දිනුෂ් ලක්මාල් සාගරය පිළිබඳව ආශ්‍රිත පරිසර පද්ධතීන් පිළිබඳව ඇල්මක් දක්වන අධ්‍යයනය කිරීම නොදොක් දක්වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඉතින් සාමාන්‍යයෙන් මගේ විවේක කාලයන් ගත වෙන්නේ ගොඩක් වෙලාවට සාගරය සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතියන් සහ පරිසර පද්ධතියන් ආශ්‍රිතව. ඉතින් ගොඩක් වෙලාවට ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ගොඩක් වෙලාවට ඩයිවිං, ස්නෝක්ලිං ඔය වගේ ක්‍රියාකාරකම් වලට යෙදෙන්න හුරු වෙලා ඉනවා. ඉතින් මේ මෑත දවසකදී මම දකුණු වෙරළ තිර කියන්නේ හික්කඩුව ඒ වගේම දොඩන්දුව වගේ ආශ්‍රිත වෙරළ තීරන් වල ස්නෝක්ලින් ඩයිවිං ක්‍රියාකාරකම් සඳහා මම යෙදিলা ඉන්න අවස්ථාවක රාත්‍රියේදී මම වෙරළ තීරයේ දකින්න විශේෂ වූ සත්ව කාණ්ඩයක්. ඉතින් ඒ සත්ව කාණ්ඩය තමයි තාපස කකුළු. එහෙම නැත්නම් හර්මිට් ක්‍රැබ්. මේ සත්ව විශේෂ නැත්නම් සත්ව කාණ්ඩය ගත්තොත් ගොඩක් වෙලාවට කුඩා සත්ව කකුළු විශේෂයක් ඒ වගේම ටිකක් අద్භූත හැඩයක් තියෙන කකුළු විශේෂයක්. ඉතින් ඒක එක උනන්දුවක් වුණා මට මේ සත්ව විශේෂය පිළිබඳව අධ්‍යයනය කිරීමට. ඉතින් මේ සත්වයාගේ විශේෂත්වය ගත්තොත් මේගොල්ලොන්ගේ ජීවන රටාව හරි වෙනස්. පරිසරය මේ ඒ වගේම මේගොල්ලෝ පරිසරයට දක්වන දායකත්වය මේ සත්වයාගේ හැඩය ශරීර ලක්ෂණ මේ හැම දෙයක්ම වෙනස්. ඉතින් ඒක නිසා මම ඒ පිළිබඳව ටිකක් නිරීක්ෂණය කරා අධ්‍යයනය කරා මේ වෙරළ තීරය තුර මේ සත්වයාගේ හැසිරීම කොහොමද මේ සත්වයා ක්‍රියාකාරීත්වය කොහොමද මේගොල්ලෝ සාමූහිකව හැසිරෙන්නේ කොහොමද මේගොල්ලෝගේ ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය කොහොමද වගේ දේවල් පිළිබඳව මම අවධානයක් යොමු කරා. ඒ අවධානයෙන් මම ලබාගත නිරීක්ෂණ මත පදනම්ව මේ වීඩියෝ එක මම හදලා තිනවා. ඒ සත්ව විශේෂ පිළිබඳව ඔයාලටත් යම්කිසි අයිඩියා එකක් අදහසක් ලබා දීම සඳහා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ දිගටම එකතු වෙලා ඉඳි මේ සත්වයා පිළිබඳව හොඳ දැනුමක් මේ වීඩියෝ එක අරන් ඔයගොල්ලන්ට ලැබෙවි කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය කකුළු විශේෂයක් අයිති වෙන්නේ ග්‍රැස්පිඩායි කියන කුලයට. නමුත් මේ තාපස කකුලවා කියන නැත්නම් හෙමිට් ක්‍රැබ් කියන විශේෂය අයිති වෙන්නේ පැගිරොයිඩියා කියන කුලයට. එතකොට මේ සත්තු මේ නැත්නම් මේ සත්ත්ව විශේෂය අනිකුත් කකුළු විශේෂත් එක්ක සලකනකොට සාපේක්ෂව කුඩා ටිකක් ඒ සත්ත්ව විශේෂ වලට සාපේක්ෂව ටිකක් අద్භූත හැඩයක් ගන්න සත්ත්ව විශේෂයක්. ඒ වගේම මේගොල්ලෝගේ තවත් වෙනස්කමක් තමයි කකුළු විශේෂත් එක්ක සලකනකොට මේගොල්ලෝ ඩෙකපෝඩ්ස්ලා. ඒ කියන්නේ පාද 10කින් යුක්ත සත්ත්ව විශේෂයක්. ඒ වගේම මේගොල්ලෝ අනිත් කකුළු වගේම ක්‍රස්ටේෂියන්ස්ලා ගණයට තමයි අයිති වෙන්නේ. ඒතකොට ක්‍රස්ටේෂන් කෙනෙක් කියලා කියන්නේ ඒගොල්ලොන්ගේ දේහය ආවරණය වෙලා තියෙනවා නම් දෘඩ දේහාවරණයකින්. ඒ කියන්නේ ඒක ෂෙල් එකකින් වෙන්න පුළුවන්, ක්‍රස්ට් එකකින් වෙන්න පුළුවන්, දෘඩ ආවරණයකින් කව වෙලා තියෙනවා. මේ සත්ත්ව විශේෂ අපි ක්‍රස්ටේෂියන්ස්ලා ගණය කියලා සලකනු ලබනවා. එතකොට මේ වෙනකොට ලෝකේ පබ්ලිෂ් වෙලා තියෙන විද්‍යාත්මක පත්‍රිකාවලට අනුව ලෝකේ විවිධ ස්ථානවලින් මේ හර්මිට් ක්‍රැබ් විශේෂ 500කට වැඩි ප්‍රමාණයක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් වෙරළවල් ආසන්නව ඒ වගේම වෙරළ නගරාශ්‍රිතව අපිට බහුලව මේ හර්මිට් ක්‍රැබ් නැත්නම් තාපස කකුළු විශේෂයන් දෙක ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ තාපස කකුළු වාගේ ශරීර ව්‍යුහය ගැන සලකන බලනකොට මේගොල්ලෝගේ ශරීරයේ ඉදිරිපස කොටස සහ පසුපස කොටස හැදිලා තියෙන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. මොකද මේගොල්ලෝගේ ඉදිරිපස කොටස ශරීරයේ ඉදිරිපස කොටස දෘඩ ආවරණයකින් ආවරණය වෙලා තියෙනවා. ඒ වුණත් මේගොල්ලෝගේ පිටිපස කොටස ගොඩක් වෙලාවට මෘදුයි. මෘදු නිසා මේගොල්ලෝගේ පිටිපස කොටසට හානි වීමේ හැකියාව ඉතාමත් වැඩි නිසා මේගොල්ලෝ ගොඩක් වෙලාවට වෙනත් සතුන්ගේ හිස් ෂෙල්ස් පාවිච්චි කරලා ඒගොල්ලොන්ගේ මේ පිටිපස මෘදු කොටස ආවරණය කරගන්නවා. ඒකේ ආරක්ෂාව සඳහා. ඒ වගේම අපි කලිමුත් කිව්වා මේ සත්ව විශේෂය ඩෙකපෝඩ්ස්ලා වෙනවා. ඒ කියන්නේ පාද 10කින් යුක්ත සත්ව විශේෂයක්. ඉතින් මේ සත්ව විශේෂයේ සලකන ලබනකොට මේගොල්ලෝගේ පාදවල ඉදිරිපස පාද දෙක සාපේක්ෂව අනිකුත් පාදවලට වඩා විශාලත්වයෙන් යුක්තයි. මොකද සහ ඒ පාද සාමාන්‍යයෙන් රෝම කූප වලින් කව වෙලා නැත්නම් ආවරණය වෙලා තියෙන. එකක් මේ පාද ආරක්ෂාවටත් ඒ වගේම ආහාර ලබා ගැනීමේ කටයුතු සඳහාත් පාවිච්චි කරනවා. ඒ වගේම අනිකුත් පාද සියල්ලක්ම පාවිච්චි කරන්නේ ඒගොල්ලොන්ගේ ඇවිදීම සහ සංචරණ කටයුතු සඳහා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ පට තුලත් දැක ගැනීමට හැකියාවක් තියෙනවා මේගොල්ලොන්ගේ ඉදිරිපස ටෙන්ටකල් යුගලක් දක්නු ලබනවා. එතකොට මේ ටෙන්ටකල් යුගල ඒගොල්ලෝ නිතරම පාවිච්චි කරනවා ඒගොල්ලොන්ගේ සංවේදන ලබා ගන්න. ඒ වගේම ඒගොල්ලොන්ගේ මේටිං ඒ කියන්නේ පිරිමි සතා සහ ගෑනු සතා අතර ආකර්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නත් මේ ටෙන්ටකල්ස් පාවිච්චි කරනවා. මේ කකුළු විශේෂයේ ජීවන රටාව නැත්නම් මේ සත්ව විශේෂ ලයිෆ් ස්ටයිල් එක පිළිබඳව සලකලා බැලුවොත් මේ සත්ව විශේෂ බොහෝ විට සමූහ වශයෙන් ජීවත් වන කකුළු විශේෂයක් වෙනවා කකුළු කාණ්ඩයක් වෙනවා. ඉතින් මේ සත්ව විශේෂයේ ඇක්ටිව් හවර්ස් නැත්නම් මේගොල්ලෝගේ දිනේ
පීක් හවර්ස් ගත්තොත් ගොඩක් වෙලා රාත්‍රී කාලය වෙනවා. ඒගොල්ලොන්ගේ ආහාර සොයා ගැනීමේ ක්‍රියාවලින්, ප්‍රජනන ක්‍රියාවලින් හැම දෙයක්ම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ රාත්‍රී කාල සීමාව තුළ. එතකොට මේගොල්ලොන්ගේ ජීවන කාල සීමාව තුළ අපි කිව්වා මේගොල්ලොන්ගේ පිටිපස කොටස හරිම මෘදු කොටසක්. ඉතින් ඒක ආරක්ෂාව සඳහා ඒගොල්ලොන්ගේ පිටිපස කොටස, ශරීරයේ පිටිපස කොටස වෙනත් සතෙකුගේ ෂෙල් එකකින් ආවරණය කර ගැනීම සිදු කරනවා. ඉතින් මේ ෂෙල් එකක් සොයා ගැනීමේදී මේගොල්ලෝ හරිම අපූර්ව ක්‍රියාවලියක් අනුගමනය කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න එක ෂෙල් එකක් මේගොල්ලන්ට හමු වුණොත් විශේෂයෙන්ම මේගොල්ලොන්ගේ ශරීරයේ ප්‍රමාණය නැත්නම් ශරීරයේ විශාලත්වයේ ප්‍රමාණය අනුව මේගොල්ලෝ ඒක උත්සාහ කරලා බැලීම සිද්ධ කරනවා. ඒ කියන්නේ රැළේ ඉන්න නැත්නම් කාණ්ඩේ ඉන්න කණ්ඩායමේ ඉන්න විශාලතම කකුලුව විශාලතම හර්මිට් ක්‍රැබ් ගිහිල්ලා මේ ෂෙල් එක බලනවා. ඊට පස්සේ ඒක එයා තෝරගන්නේ නැත්නම් ඊට පස්සේ ඉන්න කෙනා බලනවා. ඊට පස්සේ ඉන්න කෙනා බලනවා. ඒ විදිහට මේගොල්ලොන්ගේ ෂෙල් එක සොයා ගැනීමෙත් හරිම ලස්සන සමූහ විදිහට මේ ක්‍රියාවලියක් අනුගමනය කිරීම මේ සත්ව කාණ්ඩය තුල දකින්න පුළුවන් තවත් එක ලක්ෂණයක් වෙනවා. මේ සත්ව කාණ්ඩයේ වාසස්ථාන පිළිබඳව සැලකීමේදී ගොඩක් වෙලාවට අපිට මේ සත්ව විශේෂයන් වෙරළාසන්න පරිසර පද්ධතීන් සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන් වල අපිට බහුලව දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම වැලි ආශ්‍රිත, පස්බිම් ආශ්‍රිතව, ගස් ආශ්‍රිතව, ඒ වගේම කුහර ආශ්‍රිතව, ගල්පර ආශ්‍රිතව අපිට ගොඩාක් මේ සත්ව විශේෂය දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ජලය සහිත ප්‍රදේශය කියන්නේ වෙරළ ජලාශයන්, ගංගා මෝයවල් ඒ ආශ්‍රිතව අපිට දක්නට විශේෂයෙන්ම කඩලාන පරිසර පද්ධතීන් තුල ශ්‍රී ලංකාවේදී අපිට මේ සත්ව විශේෂය දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. එතකොට විශේෂයෙන්ම පොල් හේන, බේරුවල, අලුත්ගම වගේ ප්‍රදේශවල බහුලව මේ ව්‍යාප්තියක් මේ සත්ව විශේෂය දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම සැලකුවොත් විද්‍යාත්මක පත්‍රිකාවල සඳහන් පරිදි මේ සත්ව විශේෂය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ අනිත් වෙරළ තීරයන්ට සාපේක්ෂව වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. ඉතින් මම මේ වීඩියෝ බට මගේ නිරීක්ෂණ කටයුතු සිදු කරේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පවතින දොඩංදුව කියන වෙරළ තීරය තුල. ඉතින් එදා දවස තුලත් මේ සත්ව විශේෂය බහුලව අපිට දක්නට ලැබුණා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වෙරළම වහගෙන වගේ මේ සත්ව විශේෂය එදා හිටියා. ඉතින් මේගොල්ලෝගේ රාත්‍රී කාලයේ තමයි මේගොල්ලෝ ක්‍රියාශීලී වෙන්නේ. එතකොට මේ රාත්‍රී කාලයේදී ඒගොල්ලෝගේ ආහාර සොයා යාමේ කටයුතු සහ ඒ කටයුතු වල නිරත වෙනවා මේ සත්ව විශේෂය. ඉතින් අපිට ඒ වගේ නිරීක්ෂණ අපිට මේ වෙරළ තීරයන් තුල දක්නට ලැබෙනවා. මේ සත්ව කාණ්ඩයේ නැත්නම් මේ තහවුස කකුළුවන් කියන සත්ව විශේෂයේ ආහාර රටාව පිළිබඳව සලකලා බැලුවොත් මේ සත්ව විශේෂය අයිති වෙන්නේ ඔම්නිවරස් කියන ගණයේ කාණ්ඩයට. එතකොට මේ සත්ව ඔම්නිවරස් කියලා කියන්නේ හමු වෙන සියලුම ආහාර. ඒ කියන්නේ ශාකමය ආහාර වේවා, සත්වමය ආහාර වේවා සියල්ලක්ම ආහාරයට ගන්න සත්ව විශේෂයන් අපි හඳුන්වනවා ඔම්නිවරස් ගණයට. එතකොට මේ සත්ව විශේෂයන් ඔම්නිවරස් ගණයට තමයි අයිති වෙන්නේ මේ තාපස කකුළුව කියන කාණ්ඩය. එතකොට මේ සත්ව විශේෂ ගොඩාක්ම ප්‍රිය කරනවා කුඩා මසුන් විශේෂ, කෘමීන් විශේෂ, ප්ලැන්ක්ටන්ස්, ඒ වගේම සත්ව මල කොටස් වගේ දේවල් ආහාරයට ගන්න. ඒ දේවල් තමයි ඒගොල්ලෝගේ ප්‍රධානම ආහාරය වෙන්නේ මේ සත්ව කාණ්ඩය තුල. ඒ වගේම මෙන්න මේ වගේ ආහාර මේගොල්ලෝගේ ආහාර ලෙස තෝරා ගැනීම නිසා නැත්නම් ආහාර ලෙස ලබා ගැනීම නිසා පරිසරය පිරිසුදු කිරීමේ වැදගත් භූමිකාවකුත් මේ සත්ව විශේෂය සිදු කරනවා. ඉතින් මේ වීඩියෝ පටය තුලත් ඔයගොල්ලන්ට දක්නට ලැබෙවි මේ සත්ව විශේෂය කොහොමද මේ ආහාර සංස්කෘතිය නැත්නම් මේ සාමූහිකව මේ ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය ඒගොල්ලෝ කරගෙන යන්නේ කියලා. ඒ කියන්නේ මේ සත්ව විශේෂය ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ ආහාර ලබා ගැනීමට ගොඩක් වෙලාවට සක්‍රීයව සෙවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ රාත්‍රී කාලය තුල විශේෂයෙන්ම. එතකොට මේ වීඩියෝ පටය තුලත් මම පෙර කිව්වා වගේම ඒගොල්ලන්ට වෙරළ තීරයේදී හමු වූ පොල් ගෙඩියක්, ලෙල්ල සහිත පොල් ගෙඩියක් ආහාරයට ගන්න කොහොමද කියන එක දක්නට ලැබෙවි. මේ හර්මිට් ක්‍රැබ් කියන සත්ව කාණ්ඩය නැත්නම් සත්ව විශේෂය තුල පවතින ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමේදී බොහෝ දුරට මේ සත්ව විශේෂ පිරිමි සතුන් විසින් කාන්තා සතුන් තමන් ආකර්ෂණය කර ගැනීම තමයි සිද්ධ කරගන්නේ. එතකොට මේකෙදී ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඉස්සෙල්ලා සඳහන් කර විදිහට ඒගොල්ලෝගේ ඉදිරිපස තියෙන ටෙන්ටකල්ස් යුගල. ඒ ටෙන්ටකල්ස් යුගල හරහා තමයි මේ තමන්ගේ කාන්තා සතුන් ආකර්ෂණය කර ගැනීම සිද්ධ කරන්නේ. එතකොට පිරිමි සතුක සහ කාන්තා සතුක වෙන් කර හඳුනා ගැනීමට පහසු වෙන ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි මේගොල්ලෝගේ ඉදිරිපාද තුල රෝම කූප අපිට වැඩිපුර ප්‍රමාණයක් දක්නට තියෙනවා නම් එන්නේ සත්ව විශේෂ අපිට පුළුවන් පිරිමි සතෙකු ලෙසත්. එහෙම නැතුව රෝම නැතුව ඉන්න සත්ව විශේෂයක් නම් නැත්නම් මේ තාපස කකුළුවන් නම් ඒ සත්ව කාණ්ඩේ ගැහැණු කකුළුවන් ලෙසත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගැහැණු කකුළුවන්ගේ වර්ණය ඉතාමත් ලාපහයක් ගන්න අතර
පිරිමි කකුළුවන්ගේ ගොඩක් වෙලාවට තද පැහැයක් ගන්නවා. ඒ වගේම ශරීර ප්‍රමාණයෙන් විශාලත්වයෙන් වැඩි මේ පිරිමි කකුළුවන් ඒවා ගැහැණු කකුළුවන්ට සාපේක්ෂව. ඒ වගේම සාමාන්‍යයෙන් ගැහැණු කකුළුවන්ගේ අපිට ගොනපෝස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කුඩා පෝස් වගේ දේවල් පෝස් යුගලක් අපිට දක්නට ලැබෙනවා ඒගොල්ලොන්ගේ තුන්වෙනි පාද යුගලයේ ආශ්‍රිතව. ඉතින් ඒ හරහත් අපිට අඳුන ගන්න පුළුවන් මේ ගැහැණු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා. ඒ වගේම මේ ගොනපෝස් විශේෂයෙන්ම පිරිමි සතුන්ගේ පිටණෙත් නැහැ. එතකොට ප්‍රජනන ක්‍රියාවලිය තුලදී මේ කාන්තා තාපස කකුළුවෙක්ට නැත්නම් කාන්තා ෆීමේල් හර්මිට් ක්‍රැබ් කෙනෙක්ට බිත්තර 800ත් 50000ත් අතර ප්‍රමාණයක් දාන්න පුළුවන්. එතකොට ඒ දැමිය හැකි බිත්තර ප්‍රමාණයේ කැපැසිටි එක සම්පූර්ණයෙන්ම තීරණය වෙනවා කකුළුවාගේ විශාලත්වය මත. ඒ වගේම මේ බිත්තරවලදී ඉපදෙන නැත්නම් ඇතිවන කුඩා කකුළු කොට්ටාශය ගොඩක් වෙලාවට මුහුදේදී තමයි ජීවත් වෙන්නේ. මුල් කාලේ ඒගොල්ලන්ගේ මුල් අවදි ජීවන චක්‍රය ගත කරන්නේ මුහුදේ. ඊට පස්සේ තමයි වෙරළට පැමිණලා වෙරළේ වාසස්ථාන හදාගන්නේ ක්‍රැබ් හෝල්ස් හදාගෙන. ඉතින් මේ සතු විශේෂ පිළිබඳව සලකනකොට මේ සතු විශේෂය තර්ජනයට ලක් වෙලා තියෙන මානව ක්‍රියාකාරකම් හේතු කරගෙන ගොඩක් වෙලාවට coastal developments නිසා ඒ වගේම තවත් urbanization වගේ දේවල් pollution වගේ දේවල් ඉතින් වගේ ඒ වගේ කාරණා නිසා ඊට පස්සේ සංචාරක ශ්‍රේෂ්ඨය නිසා වෙරළ ජනාකීර්ණ වීම වගේ දේවල් මත පදනම් මේ සතු විශේෂයට ඇත්තටම තර්ජනයක් ඒගොල්ලන්ගේ වාසස්ථාන අහිමි වීමින් පවතිනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා මොවුන් යම් මට්ටමකට තර්ජනයට ලක් වෙලා තිනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔවුන් ජීවත් වෙන ඔවුන්ගේ වාසස්ථාන ඔවුන්ගේ පරිසරය ආරක්ෂා කිරීමත් අපි මානවයන් විදිහට සිදු කළ යුතුයි. ඉතින් මම මේ සත්ව විශේෂ නිරීක්ෂණය කිරීමෙන් ඒ වගේම මේ සත්ව විශේෂයේ සංචරණ ක්‍රියාවලින් ඒ වගේම හැසිරීමේ විදත්වයන් පිළිබඳව අධ්‍යයනය කිරීම හරහා මම තේරුම් ගත්තේ මේ සත්ව විශේෂය ඔම්නිවරස් කාණ්ඩයට අයිති නමුත් කිසිම විදියකින් මානවයන්ට හානි වන සත්ව කාණ්ඩයක් නෙවෙයි. ඒ වගේම පරිසරයට ගොඩක් හොඳ දායකත්වයක් දක්වන සත්ව විශේෂයක්. ඒගොල්ලන් පරිසර ආරක්ෂා කිරීමට නැත්නම් පරිසරයේ තියෙන අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීමට වගේ දේවල් වලට පිරිසිදු කිරීමේ කාර්යයන් වලට දායක වෙන තවත් සත්ව විශේෂයක්. ඉතින් මේ සත්ව විශේෂයක් ඉතා කුඩා සත්ව විශේෂයක්. නමුත් හරිම විශේෂිත සත්ව විශේෂයක් මගේ නිරීක්ෂණ වලින් මට තේරෙන විදිහට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලටත් තාපස කකුළුවන් නැත්නම් හර්මිට් ක්‍රැබ් පිළිබඳව යම් දැනුමක් ලැබුණා කියලා. ඉතින් මේ විදිහේ සත්ව විශේෂ දැක්කම ඒ සත්ව විශේෂ නිරීක්ෂණය කරන්න, ඒ සත්ව විශේෂ පිළිබඳව බලන්න, ඒ සත්ව විශේෂ ආරක්ෂා කරන්න කටයුතු කරන්න. ඒක තමයි මගේ ඉල්ලීම. ඉතින් බොහොම ස්තුතියි අදත් මේ වැඩසටහන මේ වීඩියෝ එක සමග එකතු වුණාට. තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ස්තුතියි.